සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් යාළුවනේ අලුතෙන් සයිට් එකක් පටන් ගත්තා. අපිට මේකේ තිබුණේ එළියේ වැරෙන්ඩා කෑල්ලට සිවිලිම ගහන්න. ඉතින් යාළුවනේ මේකේ ඔයාලට පේනවා වීඩියෝ එක බලපුවාම එළියෙන් ගහලා තියෙන බීම් එක හරියට කෙලින්නේ නැහැ. එහෙම වෙච්චාම යාළුවනේ අපි টොප් මෝල්ඩින් එක එහෙමත් නැත්නම් පැනල් ෂීට් එක සවි වෙන, ඒ කියන්නේ බස්සන ඒ කෑල්ල හරියට සෙට් වෙන්නේ නැහැ. එහෙම වෙච්චාම යාළුවනේ පැත්තෙන් බලනකොට හෙන ඇදයක් තමයි පේන්නේ. ඒකට ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. ගෙදර ඉන්න ඔයාලගේ වගකීමක් තමයි ඔයා ගෙදරක් හදා ගන්නකොට ඒක හරියට ලස්සනට වැඩේ කරගන්න. මොකද ඒකට අපිට මුකුත් කරන්න බෑ. මොකද টොප් මෝල්ඩින් එක අපි හරියටම ඔය බීම් එකට හේතු කරලා ගහන්න ඕන වෙන නිසා. ඉතින් යාළුවනේ අපි GIL එක උනත් ගහගනිද්දී අපිට ඔය GIL එක කෙලින්ම ගහන්න බෑ. මොකද අර ඒවා බීම් එක අතරින් හිඩසක් එනවා. එතකොට අපි කරන්නේ කතුරෙන් පොඩි කට්ටයක් දාපුවම එතනින් නැමිලා යනවා. ඒකට අපිට කරන්න මුකුත් වෙන විකල්පයක් නැහැ. අපිට GIL එක කපලම ඇරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. යාළුවනේ මෙතනදී අපි ෂීට් ගහන්න පටන් ගද්දිනොත් අපිට තැනින් තැන එක එක සයිස් තමයි මෙෂර්මන්ට් ගන්න වෙන්නේ. එතකොට යාළුවනේ ෂීට් එකෙන් ෂීට් එකටම සමහර විට අපිට මෙෂර්මන්ට් කරගන්න වෙනවා. අපි අර එකම විදිහට අපිට ගහගෙන යන්න අමාරුයි අර ඒ තියෙන හැඩත් එක්ක. යාළුවනේ මේ සම්බන්ධවයි මම දැනුවත් කරන්න වීඩියෝ එකක් දැම්මේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් යාළුවනේ ඉදිරියටත් මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ මම දිගටම දානවා. මගේ channel එකත් එක්ක ඉදිරියටත් එකතු වෙලා ඉන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා.